සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අදත් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම. අදත් මම අලුත් වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන්ම අරගෙන ආවා. ඉතින් ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ජීවිතයට ධනාත්මක ආශිර්වාද රැගෙන එන Abundance of Blessings මගේ YouTube channel එකට ඔයාලා හැම කෙනෙක්ම ආදරයෙන් පිළිගන්නවා. එහෙනම් ඔයාගේ ජීවිතයට විශ්වීය ආශිර්වාද ලැබෙන ධනාත්මක වෙනසක් වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි යමු අපේ වීඩියෝ එකට. මේ වීඩියෝ එක බලන්න ආව ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්. මේ වාසනාව ඔයාට නිකන් ලැබුණු දෙයක් නෙවෙයි. ඔයා තමයි වාසනාව ඔයා ළඟට ගත්තේ. ඇයි මම එහෙම කියන්නේ කියලා දන්නවද? ඔයා හරිම කැපවීමෙන් වැඩ කරන කෙනෙක්. ඔයා ඔයාගේම හිතත් එක්ක තර්ක කරන කෙනෙක්. සමහර වෙලාවට ඔයා දේවල් දරාගන්න විදිය හරිම පුදුමාකාරයි. මගේ මේ වීඩියෝ එකට අහුම්කම් දෙන ඔයා සමහර වෙලාවට තනියම අඬන වෙලාවල් ඇති. හැබැයි කවදාවත් ඔයා ඔයාගේ ප්‍රශ්න එළියට දැනෙන්න දෙන කෙනෙක් නෙවෙයි. ඔයා නිසා ඔයාගේ ගෙදර අය, ඔයාගේ පවුලේ අය, යාළුවන්ට පුංචි පීඩනයක්වත් දෙන්නේ නැති කෙනෙක් ඔයා. දන්නවද ඔයාගේ හිතේ තියෙන මේ ශක්තිය හරිම පුදුමාකාරයි. ඔයා හිතුවොත් ඒ දේ අනිවාර්යයෙන්ම කරනවාමයි. කවදාවත් ඔයාගේ හිතට දෙයක් ආවොත් ඒ දේ පටන් ගන්න ඔයා තව හිත ඉන්නේ නැහැ. ඔයාට හොඳයි කියලා හිතුණු දේ ඒ වෙලාවෙම ඔයා පටන් ගන්නවා. ඔයාගේ හිතට කිසිම වෙලාවක කම්මැලිකම එන්නේ නැහැ. ඔයා හරිම කඩිසරයි, දක්ෂයි. ඔයාට මුණ ගැහෙන හැම කෙනෙක්ම ඔයාට හරිම කැමතියි. ඔයාව ඇසුරු කරන්නත් ඕන කෙනෙක් කැමතියි. ඔයා මේ ජීවත් වෙන විදිය නිසා ඔයාට ගොඩ දෙනෙක් ආකර්ෂණය වෙනවා. ඔයාගේ ජීවිතය ඔයා නොදැනුවත්වම තව කෙනෙකුගේ ජීවිතයකට ආදර්ශයක් දෙනවා කියලා ඔයා දන්නවද? ඔයා ඔයාගේ හීනවලට යන්න දරන මේ උත්සාහය දිහා ඔයාගේ අම්මා තාත්තා දුරින් ඉඳන් ඇස්වල කඳුරු පුරවගෙන බලන් ඉන්නවා කියලා ඔයා දන්නවද? පියවරෙන් පියවර ඔයා ඔයාගේ ජීවිතය දිනද්දී ඔයා ගැන ඔයාගේ අම්මට තාත්තට දැනෙන මේ පුදුමාකාර සතුට කවදාවත් සල්ලි වලට ගන්න බෑ. අන්න ඒ නිසා මේ වෙනකන් ඔයා ඔයාගේ උපරිමය කරලා නැත්නම් අද ඉඳන්ම ඔයාගේ හීනයට යන්න තවත් අපි මහන්සි වෙමු නේද? අපි හැමෝම එකතු වෙලා මේ ලැබිලා තියෙන ජීවිතේ යන්න පුළුවන් උපරිම තැනට යමු නේද? ඔයාට මොන වගේ ජීවිතයක්ද ඉස්සරහට ඕන කියලා හිතලා බලන්න. අන්න ඒ ජීවිතය ලබා ගන්න ඕන කරන දේවල් ඔයා අද දවස් ඇතුළත කරනවද කරාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. එහෙම කරා නම් ඔයා ගැන අවංකව සතුටු වෙන්න. අතට වඩා හෙට දවසේ තවත් හොඳින් වැඩ කරන්න හිතට ගන්න. තාමත් ඔයා හරියට උනන්දු වෙලා වැඩ කරන්න පටන් අරන් නැත්නම් අපි අද ඉඳන් පටන් ගමු. ඔයාගේ හීනය ලොකු වෙන තරමටම ඔයා ඒ දේ ලබා ගන්න කරන්න ඕන කැපකිරීමත් වැඩි නේද? අන්න ඒ නිසා අපි අද දවසට වඩා හෙට දවසේදී ගොඩක් මහන්සි වෙමු. ඔයාගේ හිත ශක්තිමත් නම් ඔයාට කරන්න බැරි කිසිම දෙයක් නැහැ. කවුරු මොන දේ කිව්වත් ඔයා යන ගමන නතර කරන්න කිසිම දෙයකට බෑ. ඔයාගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වය ගැන පොඩිම සැකයක්වත් තියාගන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවාමයි. දන්නවද? ඔයාගේ සාර්ථකත්වයේදී සතුටු වෙන අය හරිම අඩුයි. අන්න ඒ නිසා ඔයාගේ සාර්ථකත්වය ගැන කාත් එක්කවත් කියන්න යන්න එපා. ඔයා කරන දේ හරියට කරන්න. වෙන කෙනෙක්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්නත් එපා. ඔයාට පුළුවන් තනියම ඔයාගේ ජීවිතය ගොඩනගා ගන්න. ඔයා ඒ තරම් ශක්තිමත් හරිම වාසනාවන්ත කෙනෙක්. හැම වෙලාවෙම ඔයාට පුළුවන් ඔයා ඒ දේ කොහොම හරි කරනවා කියන සිතුවිල්ල විතර තියාගන්න. ඒ සිතුවිල්ලත් එක්ක ඉදිරියට වැඩ කරගෙන යන්න. ඔයාගේ සාර්ථකත්වය ඔයා හිතනටත් වඩා ඉක්මනටම ඔයාට ලැබෙනවා. විශ්වාසයෙන් ඉදිරියට යන්න. එහෙනම් ඔයාගේ හැම යහපත් බලාපොරොත්තුවක්ම හරිම ඉක්මනින් ඉටු වෙලා සාර්ථක ජීවිතයක් ලැබෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා. අද වීඩියෝ එකටත් ඔයා කැමති නම් ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය ගොඩනගා ගන්න පුංචිම හරි මඟ පෙන්වීමක් වුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න.
abundance of blessings මගේ මේ YouTube channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලත් ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් තවත් අලුත් දවසක මේ විදිහේ ධනාත්මක කතා බහක් එක්ක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. good luck.